ඔබේ ජීවිතයේ ගොඩක් වෙලාවට මිනිස්සු ඔබට ඇවිල්ලා අභියෝග ලබා දෙනවා. ඒ වගේම තමයි මිනිසුන් ඔබව වට්ටනවා. මිනිසුන් ඔබව වෙනස් කරන්න උත්සාහ කරනවා. ධනාත්මකව ඍණාත්මකව. ඔබ හිතන්න ඔබට ෂණිකව ඇවිල්ලා කවුරු හරි කිව්වොත් මිත්‍රයා ඔබට මේ දේ කරන්න බෑ. මිත්‍රයා ඔබට මේ දේ ගැලපෙන්නේ නැහැ. ඔබ වෙන දෙයක් හොයාගන්න. ඔබට මේ දේ කරන්නම බෑ. කරුණාකරලා මේකෙන් ඉවත් වෙන්න. ඔබට මොන වගේ හැඟීමක් දැනේවිද? ඒ වගේම ඔබ මොන වගේ තීරණයක් ගනීද? මට හමු වෙන ගොඩක් අය, මාත් එක්ක වැඩ කරන ගොඩක් අය, මාව හොයාගෙන එන ගොඩක් අය ගොඩාක් මානසිකව වැටලා ඉන්නේ. විශේෂයෙන්ම ක්‍රීඩකයෝ. ක්‍රීඩකයන්ගේ හෝ ක්‍රීඩිකාවගේ පුහුණුකරු හෝ වේවා, එම කණ්ඩායමේ හෝ කවුරු හෝ කෙනෙක්ගේ දෙමව්පියෙක්, එහෙම නැත්නම් වටේ පරිසරයේ ඉන්න කෙනෙක්, මේ කියන වචනවලට ගොඩාක් ළමයි, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුද්ගලයන් විදියට වෘත්තිකයින් වැටිලා ඉන්නේ. ඔබේ මනස, එහෙම නැත්නම් මොළය ඔබේ මේ සිතුවිලි ධාරාවත් එක්ක වැඩ කරනකොට මේ වගේ ලැබෙන දේවල් හරිම සාමාන්‍යයි. හැබැයි ඔබ ඒක ගන්න ආකාරය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔබට මොනයම් හෝ දෙයක් කිව්වත් කරත් මම ඔබට යෝජනා කරනවා අද ඉඳලා මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ විදිහට කරන්න. I do it anyway. මම කොහොම හරි ඒක කරනවා. I do it anyway. මම කොහොම හරි ඒක කරනවා. ඒ නිසා මම කොහොම හරි මේම කරනවා කියන තැනට මනස හදාගෙන ඔබ එක අඩියක්, එක පියවරක් තියලා බලන්න. ඔබට දැනෙන විදිය වෙනස් වෙයි. මතක තියාගන්න, වෙනස් වෙන්න හොඳම දවස අද. Master your mind. ජය වේවා.